මොකද කියන්නේ මගෙත් එක්ක පරණ හින්දි ෆිල්ම් එකක් බලමුද? බලමු නෙමෙයි ඇත්තටම කතා කරමු ෆිල්ම් එකක් ගැන. ආට් කතා. මේ දවස්වල මේ ශාරුක් ඛාන්ගේ ෆිල්ම්ස් ටිකක් අලුතෙන් දාලා තියෙනවා පරණ ෆිල්ම්ස් ටිකක් Netflix එකේ. ඉතින් මම ඒ හින්දා ටිකක් මේ දවස්වල ඒවා බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලනකොට මට හම්බුණා ලස්සන මූවි එකක් ශාරුක් ඛාන්ගේ කියන්නේ ටර්නින් පොයින්ට් එකක් වෙච්ච මූවි එකක් ඇත්තටම. ඒ තමයි දිල්වාලේ දුල්හනියා ले जाऊंगी කියන එක. ඉතින් මම හිතන්නේ මේකේ සින්දු වගේම තමයි මේකේ ජවනිකාද හැම දෙයක්ම හරිම අද වෙනකරුත් මතක තියෙන තැනටම ඇවිල්ලා තියෙනවා. ඒක අපි හැමෝම දන්නවා. කොහොම වුණත් මම මේ කතා කරන්නේ ඇත්තටම මේ ෆිල්ම් එකටත් වඩා මේ ෆිල්ම් එක බලාන යනකොට මම කියන්නේ මේ අද වර්තමානයේ ඉඳලා මේ ෆිල්ම් එක පිට අවුරුදු ගානකට 90 ගණන් වල කරපු මේ ෆිල්ම් එක බලනකොට මට හිතුණ දේ පොඩ්ඩක් ෂෙයා කරොත් හොඳයි කියලා හිතුන එකත් එක්ක. කොහොම වුණත් මේ ෆිල්ම් එක ඒ කාලවකවානුවේ අපි දන්නවනේ දැන් 80 ගණන් වල අග වෙනකොට ඉඳලා ටිකක් ඉන්දියාවෙත් සිනමාව ටිකක් වෙනස් වෙන කාලයක් වුණා. මොකද 80 ගණන් 70 ගණන් වල අග වගේ වෙනකොට ටිකක් ප්‍රධාන තේමාව වගේ වෙලා තිබ්බේ ඉන්දියානු සිනමාවේ මේ මිතුදම කියන එක. කියන්නේ මිත්‍රව දෙදෙනෙක්ගේ අතර කතා තමයි ටිකක් වැඩිපුර ජනප්‍රිය වුණේ ප්‍රධාන ධාරාවේ සිනමාත් එක්ක. ප්‍රධාන ධාරා සිනමාවත් එක්ක. කොහොම වුණත් 90 ගණන් වල එනකොට මේක චුට්ටක් වෙනස් වෙලා මේක ටිකක් අර ෆැමිලි concept එකකට ගියපු බවක් පේනවා අපිට ඒ කාලේ තිරගත වෙච්ච ෆිල්ම්ස් බලපුවාම. ඔයත් එක්කම මේ කාලේ තව විශේෂ දෙයක් තියෙනවා මේ 90 ගණන් වල මුල කාලේදී ඇතිවෙච්ච ෆිල්ම්ස් වල ටිකක් ඉන්දියාවෙන් පිට රටක ජීවත් වෙන පවුල් එක්ක කොහොමද සම්බන්ධතාවය යන්නේ මොනවද පිට රටකට ගියාම කොහොමද වගේ ෆැමිලිස් ගැන කතා කරන ෆිල්ම්ස් උත් මෙන්න මේ කාල සීමාවලදී අපිට දකින්න හම්බ වෙනවා. කොහොම වුණත් මම මේ කියන්න යන්නේ මට හරි අමුතු මේ ඩයලොග් එකක් ඒකේ හම්බුණා. ඒක මේ වර්තමානයේ අපි කතා කරන මේ දේශපාලනික කාරණාවකට ටිකක් ළඟින් යන මාතෘකාවක් එහෙම නැත්නම් ඩයලොග් එකක් කියලා කිව්වොත් මම හරි කොමුණත් සිම්රන්ගේ තාත්තා ඒක තැනකදී කියනවා මෙන්න මෙහෙම දෙයක්. හරි සිම්රන්ගිලාගේ කියන්නේ ඒගොල්ලගේ ෆැමිලි එකේ කට්ටිය තමන්ගේ ඉන්දියානු බව මේ කියන්නේ ඒකට ඒ වෙනකොට ජීවත් වෙන ඒගොල්ලෝ ලන්ඩන් වලනේ. මේ ලන්ඩන් වල තමන්ගේ සොසයිටි එක කියන්නේ ඉන්දියානු සංස්කෘතියේ අනුව අපි ඒ සංස්කෘතිය මේ ලන්ඩන් වල වපුරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සංස්කෘතිය ඒ විදිහටම අපි රැක ගන්න ඕනේ මේ වෙන රටක හිටියත්. ඒ කියන්නේ අපි හිතුවොත් ඒගොල්ලෝ විතර පරදේශයක හිටියත් අපි අපේ සංස්කෘතිය ඒ විදිහටම රැක ගන්න ඕනේ කියලා ඒ ඩයලොග් එක ඒ විදිහට කියනවා. ඒ කියන්නේ මම මේ කියන වචන වලින් නමුත් ඒ අර්ථය දෙන විදිහට ඒ තාත්තා සිම්රන්ට සහ යාගේ අම්මට මේ ඩයලොග් එක කියනවා. මෙන්න මේ ඩයලොග් එකත් එක්ක මට මේ වර්තමාන අපිට දැක ගන්න හම්බ වෙන නිකන් අහන්න ලැබෙන කතන්දර දේශපාලන කාරණාවක් එක්ක ටිකක් ගලප ගන්න හිතුණා. මේ ෆිල්ම් එක එන්නේ 90 ගණන් වල. එතකොට අද වෙනකොට අපි දකිනවා ටිකක් සමාජයේ නැත්නම් ලෝක සමාජයේ ඇතුළේ මේ ඉන්දියානු සම්භාවයක් තියෙන පිරිස් ප්‍රතික්ෂේප වෙනවා. අපි ඒක දැක්ක පහුගිය කාලෙම ලෝකෙ පුරා ඇතිවෙච්ච මේ පිකට් එහෙම දැක්කහම අපිට ඒක පොඩ්ඩක් පැහැදිලිව පේන්න තියෙන දෙයක් එතන විශේෂ වෙනවා. දැන් ගොඩක් වෙලාවට කළුහම තමයි මෙතන ප්‍රතික්ෂේප වෙන්නේ. නමුත් එතෙන්දි වැඩි අවධානයක් ඉන්දියානුවන්ට යොමු වෙනවා කියන එක මං හිතන්නේ කමුතුවෙන් කියන්න දෙන්න ඒක පැහැදිලි කියන්නේ හැමෝම දන්න සත්‍යයක්. කොහොම වුණත් ඉතින් මට දැනෙච්ච දේ තමයි මේ ෆිල්ම් එක ඇතුලේ මේ විදිහට වපුරන අදහස තමයි මම හිතන්නේ ඒගොල්ලන් මේ කාලේ වෙනකොට ඒක එහා කියන්නේ ඒක ආපහු මාරු කරගන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙන. ඇත්තට මේගොල්ලෝ ඒ විදිහටම තමයි කරලා තියෙන්නේ. නිසා තමයි අපි දකින්නේ ගොඩක් වෙලාවට වෙන රටවල් වලදී මේ ඉන්දියානුවන් තමන්ගේ සංස්කෘතිය එහෙම නැත්නම් තමන්ගේ ජාතිය ප්‍රවර්ධනය කිරීම නිසාම ඒ රටවල් වලින් ප්‍රතික්ෂේප වෙන බවක් අපිට පේනවා. ඉතින් මට හරි ලස්සනට ඒ කතාව එතෙන්දි ගැලපුණා. මොකද මේ අපි වර්තමානයේ ඒක ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙන ඉඳන් මේ ඒ කාලවකවානුවේදී ඒ විදිහට තමයි මේ සිදුවීම එහෙම නැත්නම් ඒ විදිහට තමයි ඉන්දියානු ජනතාවගේ සිනමාව පවා ක්‍රියාත්මක වෙලා එහෙම නැත්නම් සිනමාවෙන් පවා වුන් කතා කරලා තියෙන්නේ කියන එක තමන්ගේ දේ ඒ වෙනත් රටවලට ගිහිල්ලත් ඒක වපුරන්න ඕනේ. ඒක මතන මේ ෆිල්ම් එකේ විතරක් නෙමෙයි අපි ඊට පස්සේ තව ෆිල්ම්ස් ගැන කතා කරලා ශාරුක්ගේම ෆිල්ම්ස් එකකින් කතා කරලා කබි කුෂි කබි ගම් චිත්‍රපටියෙත් මේ විදිහටම තියෙනවා. ඒ වගේම සිදුවීම් කීපයක් අපි දන්නවා යත් වෙන රටකට ඇමරිකාවේ මට මතක විදිහට
ගිහිල්ලා ඉන්නේ. එතකොට එතෙන්දිත් ඒගොල්ලෝ තමන්ගේ සංස්කෘතිය කොහොමද අනන්‍ය කියන්නේ තමන්ගේ සංස්කෘතිය කොහොමද ව්‍යාප්ත කරගන්නේ, තමන්ගේ සංස්කෘතිය කොහොමද ඒ රට ඇතුළේ රැකගන්නේ කියන එක ගැන යම්කිසි ආකාරයක දර්ශන කිහිපයක් අපිට දකින්න හම්බ වෙනවා. හැබැයි කොහොම වුණත් මේක තමයි අද වෙනකොට ටිකක් ලෝකේ ලොකුවට කතා කරන දේශපාලනික ප්‍රශ්නයක් වෙලා තියෙන. ඉතින් මට ඕනේ උනේ ඇත්තට මේ වගේ ෆිල්ම්ස් වල ඒ කියන්නේ 90 ගණන් වල ඉන්දියානුවන්ගේ තමන්ගේ ෆිල්ම්ස් වලින් පවා තමන්ගේ රටේ අනන්‍යතාවය එහෙම නැත්නම් තමන්ගේ රටේ සංස්කෘතිය කොහොමද ව්‍යාප්ත කරන්නේ කියන එක ගැන කතා කරන කොහොම වුණත් එදා විතරක් නෙමෙයි වර්තමානයේ ගත්තත් ඉන්දියානු සිනමාව ඒ විදිහටම තමයි යන්නේ. මොකද අපි දකිනවා ටිකක් හැම ෆිල්ම් එකකම වගේ කොහොම කවුරු කිව්වත් බහුතරයක් ප්‍රධාන සිනමාවේ මාතෘකාව තමයි ඉන්දියන් එහෙම නැත්නම් ඉන්දියානු බව කියන එක ප්‍රදර්ශනය කිරීම තමයි ටිකක් ප්‍රධාන කොට සලකන්නේ කියන්නේ. කොහොම වුණත් මේ ෆිල්ම් එක ගැන තමයි ඇත්තට මට අද දවසේදී කතා කරන්න ඕන උනේ. ඒකේ තවත් ලස්සනම සිදුවීමක් මම මතක් කරන්නම්. ඇත්තටම අපි දන්නවා මේ ශාරුක්ගේ කියන්නේ ශාරුක් දීවානා ෆිල්ම් එකෙන් තමයි එන්නේ. ඊට පස්සේ බාසිගර් ෆිල්ම් එක කරලා බාසිගර් ෆිල්ම් එකේ ඇතුළේදී එයාට පුළුවන් වෙනවා තමන්ගේ කියන්නේ දුෂ්ටයාගේ චරිතය වුණත් එයාව ටර්නින් පොයින්ට් එකක් කරගන්න එයාගේ රංගන ජීවිතය ඇතුළේදී. ඒ වගේම තමයි එතනින් පස්සේ ශාරුක් මේ ෆිල්ම් එකේදී තමයි අපි හැමෝම දන්න ශාරුක් ખાන්ගේ අර අත් දෙක දික් කරලා කරන ලස්සන පෝස්ට් එක අන්න ඒක මිනිස්සු වැළඳ ගන්න පටන් ගන්නෙ මට ඒක කරන්න බෑ. හැබැයි ඒක මිනිස්සු වැළඳ ගන්න පටන් ගන්න මේ දිල්වාලේ දුල්හනියා ලේ ජාගේ ෆිල්ම් එකේ එන කොටසකින් අපගොල්ලන්ට මතක නම් ෆිල්ම් එක බැලුවා නම් කියන්නේ මාතක බලපු මතකයක් තියෙනවා. නැත්නම් මම දන්නවා අනිවාර්යයෙන්ම ෆිල්ම් එක හොඳට මතක ඇති හැමෝටම කියලා. මොකද ලංකාවේත් ඒ සින්දු විතරක් නෙමෙයි ෆිල්ම් එකත් ගොඩක් ජනප්‍රිය වෙච්ච හින්දා ඉතින් ඒ ෆිල්ම් එක ඇතුලේ අර එයා ශාරුක් එයාගේ ගමට පංජාබ් නගරයට ගියාට පස්සේ කාජලයාව මුණ ගැහෙන තැනදී තමයි එයා ඉස්ලාමයේ පෝස්ට් එක දාන්නේ. ඉතින් එතකොට ඒක තමයි ගොඩක් වෙලාවට ටිකක් තදට මිනිස්සු වළඳ ගන්න සහ ඒක නිකන් සිම්බල් එකක් විදිහට එන්න පටන් ගන්නෙ ඒ ෆිල්ම් එකකින් පස්සේ. කොහොමද තවත් දෙයක් කියන්න ඕනේ මේ දිල්වාලේ දුල්හනියා ලේ ජාන්ගේ කියන ෆිල්ම් එක කොච්චර විශේෂ වෙනවද කියවුවොත් ඉන්දියාවට මේ මොහොතේදී මට හරියට මේ ප්‍රාන්තය සහ සිනමා ශාලාවේ නම මතක නැහැ. හැබැයි දන්න කවුරු හරි ඉන්නවා නම් ඒක කමෙන්ට් කරන්න. මේ මොහොතේදීත් ඒක තිරගත වෙනවා. ඒක ඉතාමත්ම සුවිශේෂී සිදුවීමක්. මේ අවුරුදු 30 ගානක් ගිහිල්ලත් මේ ෆිල්ම් එක තවමත් බලන පිරිසක් ඉන්දියාවෙත් ඉන්න. ඒ වගේම තමයි දැන් ඇත්තටම කිව්වොත් අපි Netflix එකට දැම්මට පස්සේ හරි ඊට කලින් ඩවුන්ලෝඩ් කරගෙන හරි මේ වගේ ෆිල්ම්ස් තාමත් අපි රස විඳිනවා. I think ශාරුක්ගේ බර්ත්ඩේ එකත් පහුගිය කා දවසක පහ වුණා නොවැම්බර් 2. ඉතින් ඒ නිසාම තමයි මට හිතුනේ මේ හින්දි ෆිල්ම් එක ගැන කතා කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම දිල්වාලේ දුල්හනියා ලේ ජාන්ගේ ෆිල්ම් එක ගැන. මොකද හේතු වුණේ මට ඇත්තටම ඕනේ උනේ මේ අර මං කලින් කිව්වා වගේ කතා කරපු ඩයලොග් එක කොච්චර වැදගත් වෙනවද මේ අද තියෙන දේශපාලන කතාවත් එක්ක සම්බන්ධ කරගන්න කියලා. ඉතින් තවත් මට හිතෙනවා තවත් Netflix එකේම යන හින්දි ෆිල්ම් එකක් එක්ක තවත් ඊළඟ දවසක කතා කරන්න ඕනේ කියලා. මොකද මේ ඉන්දියානු සිනමාව 90 ගණන් වල ඉන්දියානු සිනමාව කියන්නේ වෙනම එකක්. මේ එක කාරණයක් විතරයි මම මතු කරේ. ඒ වගේ තව ගොඩක් කාරණා මේ සිනමා කෘතිය ඇතුලේ තියෙනවා. ඉතින් මට හිතෙනවා මේ වගේ ෆිල්ම් එකක් එක්කම ආයෙ පාරක් තව දවසක කතා කරන්න ඕනේ කියලා. ඉතින් මතක් කරනවා යන්න කලින් මගේ YouTube channel එක Media Book subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව ආර්ට් කතා ප්‍රෝග්‍රෑම් එකත් බලන්න. ආර්ට් කතා